හලෝ. good morning කරදර කරනවට සමා වෙන. ෆෞසිගේ වැඩේට මුළු ජනතාවම බලන් ඉන්න ඔබතුමා ගැන මේ අද පත්තරවල දාලා තියෙන ප්‍රතිපාදන මට ඔබතුමාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ ඒක අපිට කල් තියෙනවා ඒක නොවැම්බර් 8 මේ අපි කතා කරලා ඔව් ඒක ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් අපි හමු වුණා නම් වඩා හොඳයි නේද ආණ්ඩුවම බේරගන්න පුළුවන් ඔබතුමාට කියන තැනකට වඳින්න මේ ඕන උදව්වක් කරන්න පුළුවන් නම් දවස් ඒ කියන්නේ ඒක මුළු ආණ්ඩුවම බේරන කවුරුත් නෑ නේද උතන මම වාහනේ මේ හරවන ගමන් උසාවියට මේ අපි මෙහෙම කරමු දවසක් හරි පැය ගානක් හරි දැම්මත් ඇති පැයක් දැම්මත් ඇති පුළුවන් ද ප්‍රතිපාදන තියෙනවද අනේ ප්‍රතිපාදන අපේ මේ මැඩම්ට තමයි පුළුවන් කරන්න ඒක පොඩි දෙයක් තියෙනවා සාතිකයක් දාගන්න ඒක මැඩම්ට කතා කළා මම දැන් මැඩම් කිව්වා අන්න හරි එයාට තියෙන වැඩි එයාට දෙන්නේ එයා එල්ලීම කරා නම් මොකද ඒගොල්ලෝ එයායි කියනවා මේකට අපදීමට විරුද්ධ නැද්ද කියලා. එතකොට ඇමිල්ලින් අපදීමට විරුද්ධ නැහැ කියුව හැටි මම මොකද දීලාට ඔය ආසරණ වෙනවා ඒක ඇත්ත මම අහගෙන ඉන්නවා මේ අනිත් ඉතිහාස දැන් අර වෝටර්ලාගේ කිතුනේ කෙලින්ම හෙල්ල නීති පුත්තිකින් කියන අපි අපදීමට විරුද්ධ නැහැ. අන්නේ වෙනවා. වෙනත් පාර්ශවයකින් බැයිද? වෙනත් පාර්ශවයකින් අපිට බැයිද? අපි චුට්ටකට මේ ගැන කතා කරගමු කොහොමද මේක මේ අපි ඔක්කොම බේරලා අධිකරණය බේරන්නත් දෙපැයි මම මේ තියෙන ආයතනයේ එතකොට අර තියෙන මහජන විශ්වාසය ඇයි අනිත්‍යවට කරනවා නම් මේක විතරක් කරේ ආණ්ඩුව මොනවට ආණ්ඩුවේ ටෙක්නික් කියලා ඒක ආණ්ඩුවට හොඳ නැහැ මං ඒ වාටම කනපිට ගැව්වා ඒකත් ඔව් ඒ හින්දා අපි ඒක සියලු දෙනාම බේරෙන විදිහට අර පැමිණිල්ලෙන් අපදීමට විරුද්ධ නැත විරුද්ධ මේ විරුද්ධයි කියන්නේ විරුද්ධවට හේතුව මොකද හේතුව මේකයි කියලා මේගොල්ලෝ පිටතම ගහන්නේ අපි පලි ගන්නවා කියන්නේ මෙයා පොඩ්ඩක් දැම්මොත් අපි සේරම බේරලා. හරි. ඒක පලි ගැනීමක් නැහැනේ කාමුකුත් කියන්න බෑනේ අපේ ඒවත් ඉර කරලා. හරි. අන්න එහෙනම් කරන්න ඕනේ අපේ මේ මැඩමුයි ඔබතුමායි මායි චුට්ටක් අපි කොන්ෆරන්ස් හරි දාලා. හොඳයි. ආව්. අපි ෆෝන් එකෙන් කොන්ෆරන්ස් දාලා අපි හම්බෙන්න කතා කරන්න පුළුවන් නේ. හොඳයි. අන්න එහෙම එකක් කරමු. මට මොනවද කරන්න පුළුවන්? මට මම විරුද්ධයි කියලා මම එන්නම් ඉස්සර. මට බය වෙන්න දෙයක් නැති වෙන්න දෙයක්. හරි ඔබතුමා අන්න අපි මේ වගේ දෙයක් කරා නම් ඇහිල්ලා. ඔව් කෙලින් මම මේ අල්ලස්සකට විරුද්ධව මම ඒ කියන්නේ මම ඕන්න මේ ටිකේ පැමිණිල්ලක් දානවා මමයි මේක දැම්මේ මේක තමයි මේ අවභාවිත කරලා තියෙන වාහනයක් ලක්ෂ ගානක මේකක් මෙතුමා මගේ මිත්‍රකම අපේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් ඒකපට ප්‍රශ්නයක් නැහැ මගේ මිත්‍රයෙක් නමුත් මම මේකට විරුද්ධයි මේ මම අපදිනට මම විරුද්ධයි කියලා මම දානවා එකක් ඉවරයි හරි එතකොට ෆැමිලි කාරුනේ නේද ඔබතුමා මේකේ ෆැමිලි කාරුව ෆැමිලි කාරුව නෙමෙයි මම ඕන්නම් මම මේ ටික දාන්න කියලා ෆැමිලි මම ලොක්කිගෙන් අහලා ඔයාලට කෝල් එකක් දෙන්නම් අන්න මට හොඳම දේ අන්න ඒ පැත්තේ මේ මට දෙන්න පොඩි එහෙන් කතා කරලා පොඩි පුෂ් එකක් දෙන්න මට හොඳයි හරි ඕකේ thank you bye